Hi, welcome to my YouTube channel. අද අපි යමු solo date එකක්. මම Flinders Street වල තියෙන ලස්සන දේවල් බලන්න ගියා. මේක තමයි මගේ first time තනියම යන. මම උදේ 10ට විතර ගෙදරින් යන්න පිටත් වුණා. මේ ඉන්නේ මම හිහි tram එකේ යන්නේ. මම මේ journey එක යන්න පළවෙනි හේතුව තමයි in April, our public transport fee is totally free. ඉතින් මම tram එකට නැග්ගා. ඊට පස්සේ tram එකේ 1 hour වගේ ගිහලා Parliament station එකකින් බැලලා එතනින් අපි Flinders වලට train එක ගන්නවා. Just like 5 minutes. දැන් Parliament station එකෙන් බැලලා Flinders වලට train එක එනකන් ඉන්නේ. Flinders වලින් බස්සා ඊට පස්සේ මම exit number 2 එකකින් exit වෙනවා Sunstone Street එකකින්. ඇත්තට මේක කලින් plan කරලා නැතුව ආපු ගමන. මම ඉතින් Flinders වල තියෙන ගොඩක් ලස්සන දේවල් බැලුවා කියලා හිතනවා. තව ලස්සන දේවල් ඇති. ඒ වුණාට මම සෑහෙන දේවල් බැලුවා. So as my first experience, this is really interesting. මාර සෙනගක් Flinders වල හිටියේ. අර ඊස්ටර් හොලිඩේස් එක්ක තමා ඒ සෙට් උනේ. ඒ හොලිඩේස් එක්ක සෙට් වෙලා මම ඒ දවස්වල ගියපු නිසා Flinders වල සෙනග ගොඩක් හිටියා. ඒ අවුලක් නෑ. ඒක සනී ඩේ එකක්. හැබැයි පොඩ්ඩක් හුළඟ නම් තිබුණා. මෙතන free hugs දෙනවා. ඊට පස්සේ මම පාර ක්‍රොස් කරලා එහා පැත්තට ගියා. මම ගියේ St. Paul's Cathedral එකට. මම දැනන් හිටියේ නෑ මොකක්ද ඒ කියලා. ළඟට ගිහලා බලුවම තමයි දැක්කේ. මට දැනුනේ නිකන් I'm just living inside a fairy tale. ඇත්තටම හරිම ෂෝක්. අපි අර පොඩි කාලේ බලපු fairy tales වල ලස්සන අර castles තියෙන අන්න ඒ වගේ තමයි. ලස්සනයි. ඇත්තට මම කවදාවත් හිතුවේ නෑ මම මෙහෙම තනියම යයි කියලා. ඇත්තට මේක මාරම ෂෝක්. තනියම ඇවිදින එක ඒක හරිම නිදහස්. මෙතන ඇත්තට මාර ලස්සනයි. මාරම කාම්. කට්ටිය කොච්චර ඇවිත් බලන්න හිටියත් කිසිම අර සද්දයක් නෑ. මාර කාම්. එතන මාර ලොකුයි. මට කැම් එකට ඒක කවර් කරගන්න බැරි තරම් ලොකුයි. මම දිගටම ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ ආපහු හැරිලා ටිකක් ඉඳගෙනත් ඉඳලා ආපහු ඉස්සරහට ගිහිල්ලා අතට තියෙන ආර්ට්ස් එක දේවල් බලලා ආපහු ආවා. ගොඩක් වෙලා හිටියා මෙතන. ඇත්තටම එන්න හිතුන්නේ නෑ. ඒ තරම් ලස්සනයි.
මෙතෙන්දී අම්මවයි අපච්චිවයි නංගිවයි ගොඩක් මිස් වුණා. ඒ හින්දා මම කැන්ඩල්ස් 4ක් ලයිට් අප් කරා. මම කැන්ඩල්ස් ලයිට් අප් කරලා එතනින් ආවා එළියට. වීඩියෝ එක ඔයාලට ඇහෙනවා ඇති මාර හුළඟ මේ වෙලේ. මම දන්නේ නැහැ මම කොහෙටද යන්නේ කියලා. ඒ වුණාට මම එතනින් එළියට ඇවිල්ලා පාරේ ඉස්සරහට දිගටම ඇවිදගෙන ගියා. එතකොට එහා පැත්තේ මම ෆෙඩ් ස්ක්වෙයා එක අනිත් ඒවා මම හරියටම දන්නෙත් නෑ. බැලුවම නැෂනල් ගැලරි ඔෆ් වික්ටෝරියා තිබුණා. ඩිසයින් ස්ටෝර් එකට මං ගියා ඊට පස්සේ. මම මෙතෙන්ට ආවට මෙතනින් නෙමෙයි එන්ට්‍රන්ස් තිබ්බේ. ඊට පස්සේ මං ආපහු කලින් හිටපු තැනටම ගිහිල්ලා එතනින් තමයි එන්ට්‍රන්ස් එක තිබුණේ නැෂනල් ගැලරි ඔෆ් වික්ටෝරියා ඩිසයින් ස්ටෝර් එකට. ඊට පස්සේ මම ඇතුළට ගියා. මෙතන ගොඩක් අයිටම්ස් තිබ්බා. ඩිසයින් කරපු ලස්සන ඉයරින්ග්ස්, නෙක්ලස්, කී ටැග්ස් ඒ වගේ දේවල් තිබුණා. තව බුක්ස් තිබ්බා. ගොඩක් දේවල් තිබ්බා. හෑන්ඩ් ක්‍රාෆ්ට්ස්, බෑග්ස් ගොඩක් තිබුණා. බෑන්ගල්ස් එක එක දේවල් තිබ්බා අපිට ගන්න පුළුවන් ඒවා. ක්ලෝත්ස්, සන්ග්ලාසස්, නෝට්බුක්ස්. මෙතන මේ වගේ පේන්ටිංස් ගොඩාක් තිබුණා. ඒවා මාරම ක්‍රියේටිව් ලස්සනයි. චාකෝල් වලින් හදපුවා. ඔයිල් පේපර්ස් වල ඔන්ලි පෙන්සිල් ආර්ට්ස් එක එක ලස්සන ක්‍රියේටිව් ආර්ට්ස් තිබුණේ. එතනම ඩීටේල්ස් තිබුණා ඒ ආර්ට් එක ගැන. ගොඩක් තිබුණා. මේ ෆ්‍රොක් එක තමයි මගේ ෆේවරිට්. මෙන්න මෙතන ආර්ට් එකක් තිබ්බා ශ්‍රී ලංකන් ගර්ල් කෙනෙක් ඩ්‍රෝ කරපු. ඒකත් මාර ලස්සනයි. එයා ඩ්‍රෝ කරලා තිබ්බ බිසි ලයිෆ් එකක් ගැන බෙඩ් එකක් උඩ ලැප්ටොප් එකක් තියෙන ආර්ට් එකක්. ඊට පස්සේ මම එතනින් එළියට ආවා. ඊට පස්සේ මම ෆෙඩ් ස්ක්වෙයා එකට ගියා. එතන ඇතුළේ ඉඳලා මම වටේම පොඩ්ඩක් බලලා ඉඳගෙන ඉඳලා චුට්ටක් ඉතින් හිටියා එතෙන්ට වෙලා.
වලට ඇවිල්ලා මේ පැත්තෙන් එළියට ආවා. මෙතන ඕපන් ඒරියා එකක් තිබුණේ. එතන ෂෝ එකක්, කොමඩි ෂෝ එකක් තිබුණා එදා. කොමඩි ෆෙස්ටිවල් එක. මම ඒකට යන්න කලින් මං හදාගෙන ආපු නූඩල්ස් එක කන්නයි හදන්නේ. මම දැන් මේ ඉඳගෙන කන්න පුළුවන් ප්ලේස් එකක් හොයන ගමන් යන්නේ. අන්තිමටම ප්ලේස් එකක් හොයාගත්තා. දැන් කන්න පුළුවන් හින්දා බලන්න මගේ මුණේ තියෙන සතුට ඇවිදලා මට පිටේ බලලා එතන ලොකු කුරුල්ලෙක් හිටියා. ඌ හැමතිස්සෙම නිකන් ඇඟට එන්න වගේ ආවා. දැන් ඉතින් නිදහසේ මගේ රාජ භෝජනය කන්නයි යන්නේ මම. මේ වෙලේ අවුව තිබ්බට හැබැයි හුලගත් එක්ක පොඩි සීතලකුත් තිබ්බා. මම සීතලේ ගල් වෙලා වගේ තමයි ටිකක් මේ වෙලේ කන්නේ. ඊට පස්සේ මම ජර්සි එකත් ඇඳගත්තා. ඊට පස්සේ ඉතින් අපි දාගෙන ආපු ලිප්ස්ටික් ටික කද්දි මගේ බඩට ගියපු හින්දා ආයෙත් ලිප්ස්ටික් ටිකක් ගාගත්තා. කොහේ ගියත් ලිප්ස්ටික් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්තම් ඒක මාරම කරදරයක් වෙනවා. ඉතින් ලිප්ස්ටික් ටිකක් ගාගෙන අපහු වොෂ්රූම් එකටත් ගිහිල්ලා තමයි මම කොමඩි ෆෙස්ටිවල් එක පැත්තට ගියේ. මේ කොමඩි ෂෝ එක මාර ෂෝ. කොමඩි එක බලන්න ඇවිල්ලා ගොඩක් කට්ටිය හිටියා එතන ඉඳගෙන. මාර සෙනඟක් හිටියේ. ඊට පස්සේ මම කොමඩි ෂෝ එක ළඟින් පල්ලෙහාට බැහැලා යාරා රිවර් එක පැත්තට යන ගමන් තමයි ඉන්නේ. මම ආසම තැනක්. එතනින් පල්ලෙහාට බැලලා මම රිවර් එකේ සයිඩ් එකට ආවා. ඇවිල්ලා සයිඩ් එකෙන් මේන් බ්‍රිජ් එක ක්‍රොස් කරලා එහා පැත්තේ ෂොප්ස් පැත්තට යන්න තමයි දැන් හදන්නේ. මාර ලස්සන විව් එකක් මෙතන උඩින් යද්දී. හරියටම දැන් වෙලාව 2 පහු වෙලා වගේ තිබුණේ. මාර හුලඟක් එක්ක මාරම ලස්සන විව් එකක් තිබුණේ. ලස්සනයි. මගේ කොණ්ඩේ දැක්කම ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර හුලඟක් තිබ්බද කියලා. ලස්සන විව් එකක් තමයි. මම ආසාවෙන් හිටියේ යන්න මෙතෙන්ට. ෂොක් ඉතින්. ඊට පස්සේ මම බ්‍රිජ් එක ක්‍රොස් කරලා එතනින් පල්ලෙහායින් රිවර් එක ගාවටම ගියා. මෙතන පල්ලෙහා තියෙන පාරෙන් රිවර් එක ළඟටම යන්න පුළුවන්. ගිහිල්ලා මම පොඩ්ඩක් ඉතින් අවුවට වෙලා වාඩි වෙලා හිටියා. ඊට පස්සේ ටිකකින් මම රිවර් එකේ එක සයිඩ් එක තිබ්බ ෂොප්ස් ටිකක් බලන්න ආවා.
ෂොප්ස් ටික බැලුවා විතරයි, මම මොකුත් ගත්තේ නැහැ. එච්චර සල්ලියක් ඇත්තටම මගේ අතේ තිබුණේ නැහැ. ඒ නිසා මම ගත්තේ නැහැ මොකුත් කන්න. ෂොප්ස් ටික බලලා එතන බෙන්ච් එකකට වෙලා වාඩි වෙලා ඉතින් රිවර් එක දිහා බලාගෙන හිටියා. අවුව තිබුණට එහෙම රස්නේ නැහැ. කූල් හුලඟක් තමයි එන්නේ රිවර් එක ළඟ හින්දා. එතෙන්ටලා ගොඩාක් වෙලා මම වාඩි වෙලා හිටියා. වාඩි වෙලා ඉඳලා ඊට පස්සේ ආපහු රිවර් එකේ එහා පැත්තට ගියා. ඒ පැත්තේ ෂොප්ස් ටික බලන්න. ඒ පැත්තෙත් වාඩි වෙලා හිටියා. ඊට පස්සේ චොක්ලට් එකක් කෑවා. ඒකත් කාලා එතන ආයෙත් ටිකක් ඉඳලා ඊට පස්සේ තමයි නැගිටලා ගියේ. මෙතනින් තමයි රිවර් එකේ බෝට් රයිඩ්ස් වලට යන්නේ. ටිකට්ස් අරගෙන බෝට් රයිඩ් ගියාකි මෙන්න මෙතනින්. ඊට පස්සේ එතනින්ම මම කෙලින්ම ඉස්සරහට ඇවිදගෙන ගියා. කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඒ වුණාට මං ඇවිදන් ගියා පාරක් හම්බෙනකන්. එතනින් ඊට පස්සේ එහා පැත්තෙන් බ්‍රිජ් එකක් පේනවානේ ඔයාලට එන්න. එතනින් මම ගියා සවුත් ගේට් එක ගාවින් ෆ්ලින්ඩර්ස් ස්ටේෂන් එකට ආපහු ගෙදර යන්න. මේ විදියට තමයි මගේ ෆ්ලින්ඩර්ස් ජර්නි එක ඉවර වුණේ. මෙන්න මෙතනත් මොකක් හරි ෂෝ එකක් තිබ්බා. කට්ටිය බලනවා වට වෙලා. මං හරියටම දැක්කේ නැහැ ඒක. මං කොටින්ද මට ඒක ඇත්තටම පෙවුන්නේ නැහැ. ඊට පස්සේ මං මෙන්න මේ බ්‍රිජ් එකේ ඉඳන් බලද්දිත් රිවර් එක ලස්සනට පෙවුණා. ඒ වෙලාවේ අර අවුවත් එක්ක මාර ලස්සනයි. මෙතන උඩින් ගිහිල්ලා දෙපැත්තම බලාගෙන මේ බ්‍රිජ් එක කෙලින්ම ෆ්ලින්ඩර්ස් ස්ටේෂන් එක ගාවටම එතනින් යන්න පුළුවන් ෆ්ලින්ඩර්ස් ස්ටේෂන් එකට. එතනින් ගිහිල්ලා මම ගෙදර යන්න ට්‍රේන් එකට නැග්ගා. අන්න මම ස්ටේෂන් එකට ආවා. සෝ ඉතින් මෙහෙම තමයි මගේ ලස්සන සෝලෝ ඩේට් එක ඉවරුනේ. මං ඊට පස්සේ ට්‍රේන් එකට නැග්ගා. So that's the end of today's vlog, and thank you for watching. See you in the next video. Bye.